කොහොමද ඉතින්? ඔන්න අද අපි ශේෂ්ත්‍ර චාරිකාවක් යනවා. ඔයත් එනවද අපිත් එක්ක? අපි ශේෂ්ත්‍ර චාරිකාව යන්නේ රත්ගම බෝපාගොඩ ප්‍රදේශයේ තියෙන රත්ගම කලපු යුරකට. කලපු කියන්නේ බොහොම දුර්ලභ පරිසර පද්ධතියක්. හැබැයි ගාල්ලේ රත්ගම ගමේ අපි ඒ වගේ දුර්ලභ පරිසර පද්ධතියක් ලබන්න පින්වන්ත වෙලා තියෙනවා. කලපුවක් කියන්නේ වැලි පරයක් හරි කොරල් පරයකින් හරි ස්ථිරවම මුහුදෙන් වෙන් වෙලා තියෙන, හැබැයි අවුරුද්දේ එක කාලයකදී මුහුද එක්ක සම්බන්ධ වෙලා තියෙන ජලාශයක්. කලපුවකට භූගත මිරිදිය ජලය වගේම මුහුදේ කරදිය ජලයත් ලැබෙන නිසා කරදියයි මිරිදියයි එකතු වෙලා කිවුල්දිය හැදිලා තියෙනවා. කලපුවක් කියන්නේ ජෛව විවිධත්වයෙන් ඉතාම ඉහළ පරිසර පද්ධතියක්. මොකද කලපුවක තියෙන්නේ කිවුල්දිය නිසා කරදිය ජීවීන්, මිරිදිය ජීවීන් වගේම කිවුල්දියටම ආවේනික ජීවීනුත් අපිට මේ පරිසර පද්ධතිය බලා ගන්න පුළුවන්. ඉතින් මං මගේ පුංචි විද්‍යාව පන්තියේ මගේ පුංචි පැටවු ටික ශේෂ්ත්‍ර චාරිකාව එක්ක යන්න කලින් ඒ තැනට ගිහින් එතන ආරක්ෂිතයිද කියලා මුලින්ම හොයලා බලලා ආවා. අපි මෙතනට ආපු ගමන්ම මෙතන නිදහසේ ඉඳපු කොඩයන් කියන කළු කුඹි රංචුවක් ඇවිස්සලා ලිලිපුට් දේශයට ගියපු ගලිවර්ට වගේ අපිට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. හැබැයි අපේ විද්‍යාපැංචන්ගේ පරිසර ගවේෂණය කරන්න තියෙන උනන්දුව නම් අංශු මාත්‍රයකින්වත් අඩු කරන්න එයාලට පුළුවන් වුණේ නෑ. මෙන්න තියෙනවා කදුරු ඵලයක්. කදුරු කියන්නේ වතුරේ පාවෙලා ගිහින් මිරිදිය හා කිවුල්දිය ජලාශවල ඉවුරුවල පැලවෙලා වර්ධනය වන ශාකයක්. කදුරු ඵලයට ජලයේ පාවෙලා යන්න පහසු වෙන්න සවිවර කෙඳි තියෙනවා. සවිවරයි කියන්නේ මේ කෙඳි අතර හිස් අවකාශ තියෙනවා කියන එක. මේ නිසා ඵලය සැහැල්ලු වෙන නිසා කදුරු ගෙඩියට පහසුවෙන් වතුරේ පාවෙන්න පුළුවන්. ඔයා දැක්ක වගේම කදුරු ඵලය පැලවෙන්න සුදුසු තැනකට ආවම එයාගේ පිටතින්ම තියෙන බාහිර පලාවරණය දි รา පත් වෙනවා. අර පොතු කියපු කදුරු ඵලය දැක්කනේ, අන්න ඒ වගේ. ඊට පස්සේ ටිකෙන් ටික ඵලය ඇතුළට වතුර කාන්දු වෙලා කදුරු බීජය ප්‍රරෝහණය වීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ පැලවෙන්න පටන් ගන්නවා. අපි ගිනිකූරු ඉත්තෑව හදන්න ගන්න මේ විශාල කදුරු ඵලය දිය කදුරු. දිය කදුරු වලට වෙල් කදුරු කියලාත් කියනවා. මේ දිවි කදුරු. මේ වෙල් කදුරු මලක්. දිවි කදුරු මලත් මේ වගේ. හැබැයි දලපත්‍ර. ඒ කියන්නේ මල් පෙති මීට වඩා හීනි. කදුරු ශාකයේ හැම කොටසකම මරණීය විෂ තියෙන නිසා කිසි වෙලාවක මේවා කොටසක්වත් ඔයාගේ බණ්ඩියට නොයන්න පරිස්සම් වෙන්න ඕන. කදුරු වගේම පුවක් ඵලයත් ව්‍යාප්ත වෙන්නේ ජලයෙන්. එයත් සවිවර කෙඳි තියෙන ඵලයක් නිසා වතුරේ පාවෙලා ගිහින් ඉවුරුවල පැලවෙනවා. මෙන්න ඉන්නවා පුංචි කකුළු පැංචෙක්. පොළවේ ගුල් හාරගෙන තමයි මෙයාලා ජීවත් වෙන්නේ. මේ තියෙන්නේ එයාලගේ ගෙදරක්. මේ දිගට ඉන්නේ අපේ ප්‍රදේශයේ බැරටි කියලා හඳුන්වන බෙල්ලන් විශේෂයක්. මේ අජීවී බැරටි බෙලි කටුවක්. මෙන්න පණ තියෙන බැරටියෙක්. තව ඉන්නවා දෙපියන් බෙල්ලන්. අපේ ප්‍රදේශයේ මෙයාලට මට්ටි කියලා කියනවා. මේ මට්ටින්ව අපේ ප්‍රදේශයේ හරිම රස ආහාරයක් විදිහට පාවිච්චි කරනවා. කකුළුවන්ට බෙල්ලන්ට අපිට වගේ කොඳු ඇට පේලියක් නෑ. ඒ නිසා අපි එයාලට අපෘෂ්ඨ වංශීන් කියලා කියනවා. මේ තියෙන්නේ මියගිය සල්වීනියා ශාකයක්. කලපුවේ කිවුල්දියට මෙයා ඔරොත්තු නොදෙන නිසා තමයි මැරිලා තියෙන්නේ. සල්වීනියා ජලය මත පාවෙමින් සිටින ශාකයක්. පේනව නේද වතුරේ පාවෙන්න පුළුවන් විදියට මෙයාගේ තියෙන මූල පද්ධතිය. මෙයා ආක්‍රමණික ශාකයක්. ඒ කියන්නේ අපේ ස්වභාවික මිරිදිය ජලජ පරිසර පද්ධති විනාශ වෙන විදිහට මෙයා පැතිරෙනවා. මේ තියෙන්නේ රත් කඩොල් මලක්. මේ රත් කඩොල් ඵලයක්. ඔයා දන්නවද මේක ඇතුලේ තියෙන රත් කඩොල් බීජය ගහේ තියෙද්දිම ප්‍රරෝහණය වෙලා ඒ කියන්නේ පැලවෙලා තමයි වැටිලා තියෙන්නේ. මෙයා හැල්ලු නිසා වතුරේ පාවෙලා යනවා. දිග කූරක හැඩය නිසා පොළවේ රැඳෙන්න පහසු වෙනවා. සුදුසු තැනක් ලැබුණම මූලාග්‍රය හැදිලා පොළවට සම්බන්ධ වෙලා ශාකපත්‍ර හැදෙන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ නරක් වුණු කිරල ගෙඩියක්. ඔය ගෙඩිය උඩ ඔටුන්නක් වගේ තියෙන්නේ මාංශල වුණ කිරල මලේ මණිපත්‍ර.
කිරල ඵලයක බීජ රාශියක් තියෙනවා. හොඳට තිබුණා නම් මේ කිරල ගෙඩියෙන් අපිට හරිම රස බීමක් හදන්න තිබුණා. අපරාධ ඉතින් නරක වෙලානේ. කිරල කියන්නේ කඩොලාන ශාක වර්ගයක්. මේ හයිඩ්‍රිල්ලා ශාකය. හයිඩ්‍රිල්ලා සම්පූර්ණ ශාකයම වතුර ගිලිලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ශාකය නිමග්න ජලජ ශාකයක් කියලා අපි කියනවා. අපි අපේ කුණු පොඩ්ඩක්වත් මේ පරිසරයට දාලා පරිසරය අපිරිසිදු කරන්නේ ඔක්කොම කුණු ටික අපි බෑග් එකකට එකතු කරගෙන ආයෙ අරගෙන යනවා අපේ ගෙවල් වලට නේද? ඔයාලා නිකිනි කණ්ඩායම නේද? දැන් නිකිනි කණ්ඩායම එකතු කරගත්ත දේවල් ටික අපි බලමුද? අනිත් අයත් එන්න බලන්න. හරි. මේකේ ඉන්න කවුද? කකුලෝ ඉන්නවා. හොඳයි. ඊළඟට මෙතන මේ තියෙනවා පුවක් ගෙඩියක් නේද? හරි. තව තියෙනවා කිරල ගෙඩියක් තියෙනවා. ඊළඟට මේ තියෙනවා කඩොලාන ඵලයක්. මේක ඵලයක් පුතේ. ඒ කියන්නේ ගෙඩියක්. කඩොල් ගෙඩියක්. කරලක් විදියට තමයි ඒක එන්නේ. ඇවිදින සතෙක්. ඊළඟට මේ තියෙන අපේ කලපුවේ තියෙන වැලි ටිකක්. ඊළඟට මේ බැරටියෙක් ඉන්නවා. දැන් මේ බැරටියාගෙන මෙයාගේ අජීවීද ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ. ඇතුලේ ගොඩක් වෙලාවට අජීවී මේ බැරටියා පණ නැහැ. මේ බැරටියා අජීවී. මේ තියෙන්නේ ගහල. එහෙම නැත්නම් කිරියලයක්. මොකද්ද? මේ කඩොලාන මලක්. ඒක හරියට වීඩියෝ එකේ කඩොලාන මලක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා සැල්වීනියා. ඊළඟට කදුරු ඵලයක් නේද? හරි. ඊළඟට කදුරු මල් තියෙනවා හොයාගෙන. ඊළඟට මෙතන හොයාගෙන තියෙනවා හයිඩ්‍රිල්ලා ශාක. ඒකේ හයිඩ්‍රිල්ලා එකතු කරගන්නකොට පුංචි මාළු පැටියෙකුත් ඇවිල්ලා නේ. එයාව පේන්නේ නැහැ හැබැයි බලමු ඉස්සරේ. මිනිකෝ චූටිම බබෙක් වගේනේ. මට්ටි කෝ බලන්න. අපි හොයාගෙන තියෙන්නේ කූනිස්සෝ. ඉස්සෝන්ගේ බබාලා නේද? ඉස්සෝ ඉන්නවා. ඉස්සව හරි. මේ ඉස්සෝ. අපේ කණ්ඩායමේ කක්කත් මට්ටි මේ ඉන්නේ මට්ටි. හරි. ඊට පස්සේ මට්ටි තින්නවා. හොඳයි. මෙන්න මේගොල්ලෝ තමයි කඩනවා. හොඳයි. ඔයාලගේ එච්චරයි නේද? හරි. මෙන්න තියෙනවා දම් රෙජින ගෲප් එකෙන් හොයාගත්ත දේවල්. ඊළඟට මේ කඩොලාන ඵල තියෙනවා යාලා ගාව. එතකොට මේ මෙතන තියෙනවා කඩොලාන ඵලයක්. මෙයා මේ ප්‍රරෝහණය වෙන්න මේ මුල් ඇදලා තියෙන්නේ මේ. තේනවද? එතකොට මේකේ මුල් ඇදලා තියෙනවා. ඔව්. හැබැයි මේ දැන් මෙන්න මේකේ මේ බලන්න ප්‍රරෝහාග්‍රයත් ඇවිල්ලා පේනවද? ඒක හොඳයි නේ. ඔව්. ඒ කියන්නේ ඒක පැලවෙන්න පටන් අරගෙන තියෙන එක. එතකොට මේ ඵලයකට නේද මේ යහත්ගේ අත කැපුණයි කිව්වේ? මේක කොයි හරියටද කැපුණේ? නැටි චොක් කපනකොට එකපාරක් කැපෙනවා. කපනකොට කියන්නේ තදින් අදිනකොටද? දෙකට වැඩින් කඩන. මේක දෙකට මැදින් කඩන්න ගිහලා අපේ යහත්ගේ අතත් තුවාල වුණා නේද? කොබන් තුවාලේ. අම්බෝ මේකෙන් ලේ ගලන්න අරගෙන හරි අමාරුවෙන් මේ නවත්තන් ඉන්නේ අපි දැන්. තව කෙනෙක් මෙන්න කකුළු අල්ලගෙන බලන්න මෙයාලා හරි දක්ෂයි කකුළුවගෙන් කරදරයක් නොවෙන්න අල්ලන්න දන්නවා. මම කකුළුවේ කකුල් ගියක් තියෙද කියලා ගණන් කරා. 8යි. කකුළුවේ කකුල් 8යි. මේ එයාගේ S2 තියෙනවා නේද? මේ තියෙන S2 පේනවද? මේ තියෙන එයාගේ S.
දෙපැත්ත ලොකු එවුන්ගේ නම් පේනවා කොට. ඔය ලොකු අය හොඳට පේන දැන් මෙයා ඇතුළටත් දාගෙන ඉන්නේ. එයා බයත් වෙලා ඉන්නේ. පොඩි එක්කෙනෙකුත් ඉන්නවද? චූටි එක්කෙනෙකුත් ඉන්නවා. චූටි කෙනාලන වැඩිච්ච මැරෙනවා. හිටනම කකුල. චීචි මොන වීඩියෝ හරි. චුට්ටක්. එයා සජීවි. අන්න එයා දැන් එළියට කකුල් ටිකක් දානවා. එයා සජීවි. එයා කට්ට කැඩිලා. කට්ටු ටිකක් කැඩිලානේ. ඔයාලගේ අතින්ද කැඩුනේ? නෑ නීච කැඩිලා තිබ්බෙච්ච එකක්. පොඩ කරලා ගන්නවා මේක. හරි. මේක අල්ලගන්න නේ. මං කියන්නේ මේ අද්දව. කොබාන එයාලත් හොයාගෙන තියෙනවා හයිඩ්‍රිල්ලා පැලයක් නේද? හදිල්ල මෙන්න මෙතන. මට්ටි ඉන්නවා. ඊළඟට පොඩි දියගොළු බෙල්ල වගේකුත් ඉන්නවා නේද? අපේ ගාතිය ටීචර් මං වෙන්නේ ඉස්සෙක් ඉන්නවා ටීචර්. මේ ඉස්සේ පිටියේ ඉන්නේ. මෙන්න මෙයාලටත් හම්බෙලා. අපිට ඉස්සෝ හම්බෙලා. මෙන්න කනේ. අපිට ඉස්සෝ හම්බෙලා වෙන්න තයි. අපෝ මතේර. යව නිරීක්ෂණය කරන්න අමාරුයි. මේ හොඳට පේනවා. බිනවල. ආසිතගේ වීඩියෝ කරන්න තමයි අමාරු. වෙන පොඩ්ඩක් රිස්ලා ඉන්න. බලන්න. ටීචර් මෙන්න. අන්න දුවන වෙන කකුලේ. කකුල ටීචර් දුවන. පොඩ්ඩක් කවුරු හරි අල්ලන්නකෝ බලන්න මම වීඩියෝ කරන්න try කරලා. ටීචර් කකුල පිටිය. එළිය හින්දා. ඔකට ගියොත් අදුම අතුලට යන්නේ අවුලන්නේ. කාවියද? කල්ලම මොකද? අන්න හරිනේ වට ගත්තා. කොදාපා අන්න ඉස්සෝ ටික නියමට වීඩියෝ වුණා. කණ්ඩායම හොයාගත්ත දේවල් ටික තියෙනවා. අර මේ අනිත් එළුම් කණ්ඩායමේ යාළුවෝ ටික අපේ කලපුවෙන් වැලි සාම්පලයක් අරගෙන තියෙනවා. එයාලා හොයාගෙන තියෙනවා තව මොනවද මේක? ඒ මොකද්ද? කදුරු ඵලයක් හොයාගෙන තියෙනවා. දැන් ඒක හොඳට අර ඵලය දි รา පත් වෙලා තියෙන්නේ තාම පැලවෙ එයා පැලවෙන විදියක් නෑ. මෙන්න එතන බීජේ කාලා තියෙන්නේ කවුරු හරි නේද? දැන් බීජය අයින් වෙලා ඔය සමහර සතු කනවනේ. මේ මෙතන මේ කෝනිස්සෙද්ද? මේ මෙතන මේ ඉන්නේ ඉස්සෙක්. ඔයාලා වතුර තිබිලද මේව ගත්තේ? මේ ඉස්සෙක්ගේ පැටියේ. මේ ඉන්නේ. කුඩු බාලට. වතුරට දෙන්න. එයාව ගිහලා වතුරට දාමු අපි. නෑ මේක පිටින්ම ගෙනියන්න. අනේ මේකට දාමු. කෝ මෙන්න ඒ වගේ මෙතන හොඳට මේ මුල් ඇදපු ඉතින් මැරිලා කලපු මේ මොනවද? චෝටි බබෙක් ඉන්න අපිලා. කඩොලාන පැලයක් තියෙනවා. ඊයන කුණු බෙල්ලෙක් වගේ ඉන්නවා ඇතුලේ. මැරිලා. රිසිද මෙන්න ඉස්සත් බලන්න අපේ නිකිනි කණ්ඩා. ඉස්සව එහෙම බලන්න අමාරු. මෙහෙම බලන්න එපා. අල්ලන්න එපා යාව. ඉන්න මෙතන. අපි කකුලුව පීනගෙන යනවා ටී මැරුවද? අමාරුයි ගන්න. කමන්නේ අපි අස්සල තියෙන ගෙඩි වගේ. මේකේ නම තමයි දුනු කෙයියා. දුනු කෙයියා ලොකු ගෙඩි එන්නේ අන්නාසි ගෙඩිය. අපේ මේකේ එක කොටසක්. මේකේ මේ දීමත් හදනවා. මේ තියෙන්නේ මේ වන. එහෙම නැත්නම් පර්ණාංග ශාකයක්. මේ ශාකවල මල් පිපෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාකය අපුෂ්ප ශාකයක් කියලා අපි කියනවා. මේ පැලේට කියන ඇත්තඩිය. මේ කිතුල් පැලයක්. බලන්න කිතුල් ශාක පත්‍රවල නාරටි එකිනෙකට සමාන පරතරයකින් තියෙන්නේ. මේකට කියනවා සමාන්තර නාරටි වින්‍යාසයක් කියලා. මේ කොට්ටම්බා පැලයක්. මේ පිටවක්කා පැලයක්. මේ මීවන වර්ගයක ශාක පත්‍රයක කොටසක්. මේ කොලේ පිටිපස්සේ තියෙන්නේ බීජාණු. බීජාණු වලින් තමයි මේ ශාක ප්‍රජනනය කරන්නේ. බීජ හැදෙන්නේ නැහැ. මේ පොල් බෑයේ පාට පාටින් ඉන්නේ ශුද්‍ර ජීවීන් කොලනියක්. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් ගොඩක්. තනි තනි ශුද්‍ර ජීවියා පේන්නේ නැති වුණාට මෙහෙම කොලනියක් විදියට ඉන්නකොට මෙයාලව අපිට පියවිය හැට පේනවා.
මේ බලන්නකෝ මේ මගේ කකුලේ මයිල් වල ඇමිනිලා තියෙන කරල් හැබ බීජ. මෙයාගේ බීජවල තියෙන පුංචි කොක්කකින් තමයි මගේ මේ කකුලේ මයිල් වලට ඇමිනිලා තියෙන්නේ. එයාගේ බීජ මේ විදියට සත්තු හරහා එක තැනකින් තව තැනකට ප්‍රචාරණය කරගන්නවා.